ඉතින් මේ මල මම කරලා තියෙන්නේ ෂේඩඩ් කලර් එකක් තියෙන යාන් වර්ගයකින්. ඉතින් ඔයාලා කැමති කලර් එකකින් ගන්න ඕනම යාන් එකක්. ඉතින් මම අද ගොතන්නේ මේ පාට රෝස පාටින්. ඔයාලට කැමති කලර් එකකින් ගන්න පුළුවන්. මේ විදිහට කැමති නම් ෂේඩඩ් එකක් ගන්නත් පුළුවන්. කැමති විදිහට ඔයාලගේ යාන් එකේ කලර් එක තෝරගන්න. හොඳයි අපි එහෙනම් දැන් ඉස්සෙල්ලාම මැජික් සර්කල් එකක් දාගෙන ඉමු. ඉතින් මම ඔයාලට හැමදාම කියනවා වගේ ඔයාලා ඉස්සෙල්ලාම කරන කෙනෙක් නම් පුරුදු වෙන්න කරන කෙනෙක් නම් ඔයාලට හුරු විදිහකට ඔයාලා ඒක කරගන්න. පසුව ඔයගලන්ට හොඳටම පුරුදු වුණාට පස්සේ පුළුවන් හරි මෙතඩ් එක අනුගමනය කරන්න. ඉතින් ඔන්න දැන් මම ওই විදිහට පටන් ගන්නයි යන්නේ. ඉස්සෙල්ලාම මැජික් සර්කල් එක අපි දැන් මැජික් සර්කල් එක ඇතුලෙන් කට් අරන් නූල පටලවලා ওই විදිහට ඇතුලට ගත්තා. දැන් අපි ඒකට චේන් එකක් දාලා ටිකක් ටයිට් කරගන්න. හරිද? දැන් ඔන්න ඔහම ටයිට් කරගෙන ඊට පස්සේ අපි මේකට සිංගල් ක්‍රොෂේ 6ක් ගොතාගෙන යන්න ඕනේ. ඉතින් දැන් ඔයාලා දන්නවා සිංගල් ක්‍රොෂේ කියන්නේ මොනවද කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ අදම නම් ඔයාට පුළුවන් මගේ channel එකේ සිංගල් ක්‍රොෂේ කියලා දුන්න වීඩියෝ එකත් බලන්න. ඉතින් ওই විදිහට සිංගල් ක්‍රොෂේ 6ක් දැම්මා. ඊට පස්සේ අපි මේ විදිහට තියෙන දැන් නූල ඉතුරු වෙච්ච නූල මැජික් සර්කල් එකේ මේ විදිහට අදින්න. ඉතින් දැන් අපි ටයිට් කරගත්තා. ඊට පස්සේ අපි මේක ජොයින් කරන්න ඕනේ. මුල්ම පටන් ගත්ත සිංගල් ක්‍රොෂේ එකට අපි ওই විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා අපි මේක ජොයින් කරගන්න අවශ්‍යයි. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් අපි ඊළඟ ස්ටෙප් එක ගොතන්නේ බෑක් ලූප් එකෙන්. ඉතින් ඒක තමයි බෑක් ලූප් එක අපි මේ විදිහට මම ගොතනකොට ඔයාලා බලා ගන්න. එතකොට ඔයාලට තේරෙයි මම මොකද්ද මේ කියන්නේ කියලා. අපි බෑක් ලූප් එකෙන් තමයි ඔන්න ගොතන්නේ. ඔන්න ඉතින් දැන් ওই විදිහට දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා මං හිතනවා. අපි චේන් එකක් ගොතනකොට නූල් කොටස් දෙකක් එනවා. ඒ දෙකෙන් පිටිපස්සේ නූලට තමයි අපි ගොතාගෙන යන්නේ. ඒක තමයි බෑක් ලූප් කියන්නේ. හොඳයි. දැන් අපි මේ විදිහට එකම ලූප් එකට අපි සිංගල් ක්‍රොෂේ 2 ගානේ ගොතාගෙන යන්න ඕනේ. අපි හැම වෙලෙම එක මැහුමක් අවසන් කරන්නේ ස්ලිප් ස්ටිච් එකකින්. එක මැහුම් රවුමක්. ඉතින් දැන් අපි මේ විදිහටම ස්ලිප් ස්ටිච් එකක් දාලා ඔන්න අපි ඒ රවුමත් අවසන් කරා. දැන් අපි යන්නේ ඊළඟ රවුමට. මෙතනදී අපි කරන්නේ එක ලූප් එකට පළවෙනි සිංගල් ක්‍රොෂේ 1යි ඊළඟ ලූප් එකට සිංගල් ක්‍රොෂේ 2යි 2 ගානේ ගොතාගෙන යන්නේ එහෙම. ඒ මෙතඩ් එක තමයි අපි මුළු රවුම වටාම යන්නේ 1 1යි 2යි 1යි 2යි ඒ විදිහට. එක ලූප් එකට සිංගල් ක්‍රොෂේ 1යි ඊළඟ මේ ලූප් එකට සිංගල් ක්‍රොෂේ 2යි. ඒ විදිහට 1යි 2යි විදිහට තමයි අපි මේ මුළු රවුම ගොතාගෙන යන්නේ. ඉතින් ඔයාලා මේ ටික ගොතාගෙන යන්න. ඉතින් ඊටු ටික මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් දැන් මේ විදිහට මොන්න ගොතලි වුණාම මේ වගේ රවුමක් එනවා. ඔයාලට කැමති නම් මල තව ටිකක් වට ලොකු කරගන්න මේ ස්ටෙප් එකම වැඩි කර යන්න පුළුවන්. එතකොට මම ඔයාලට කියන්නම් කොහොමද කරන්න කියලා.
දැන් අපි මේකේ 1 2 මෙතඩ් එකට නියේ. ඊට පස්සේ ඊළඟට එකට 1 1 2. ඒ විදිහට තමයි අපි ගොතාගෙන වැඩි කරගෙන යන්නේ. ඉතින් දැන් අපි මේකට චේන් දෙකක් දාලා දැන් අපි පටන් ගන්නේ ඔන්න මලේ පෙත්ත. ඉතින් අපි චේන් දෙකක් දාලා ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා. ඊට පස්සේ ඒකට අපි චේන් එකක් දැම්මා. දාලා මෙතන දැන් තියෙනවනේ යට දැන් ලූප් එකක් හැදිලා අපි චේන් එකක් දාපු නිසා එතනින් නැවතත් අපි කට ඇතුළට දාලා නූල පටලවලා අරගෙන ස්ලිප් ස්ටිච් එකක් දාන්න ඕනේ. අන්න බලාගෙන ඉන්න. ඔන්න ඔය විදිහට නූල පැටලෙව්වා. ඔන්න ස්ලිප් ස්ටිච් එකක් දාන්න. අන්න ඒ විදිහට. දාලා නැවතත් ඩබල් ක්‍රොෂේ එකක් ඊළඟ ලූප් එකට දාන්න ඕනේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මම කරගෙන යනකොට ඔයාලට තේරෙයි. අපි ඊළඟ ලූප් එකට තමයි ඊළඟ ඩබල් ක්‍රොෂේ එක දාන්නේ. දැන් මේ තවම එක පෙත්තයි කරන්නේ. ඔන්න ඊළඟ මේ ලූප් එකට දැම්මා. ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා. ඊට පස්සේ නැවතත් චේන් දෙකක් ගොතා ගන්නවා. ගොතාගෙන ඒ ලූප් එකටම දාලා ස්ලිප් ස්ටිච් එකකින් අවසන් කරනවා. ඔන්න දැන් පේනවද ඔයාලට මලේ පෙත්ත? ඔය තියෙන මලේ පෙත්ත. ඔන්න ඊළඟ එකට පටන් ගන්නකොට ඊළඟ ලූප් එකට තමයි අපි ගොතාගන්නේ. ඊළඟ ලූප් එකට දැම්මා. දාලා සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. දැන් නැවතත් අර සිස්ටම් එකම තමයි චේන් දෙකක් ගෙතුවා. ඒ ලූප් එකටම ඩබල් ක්‍රොෂේ එකක් දැම්මා. දාලා චේන් එකක් ගෙතුවා. ඉතින් අර විදි එකම සිස්ටම් එක තමයි යන්නේ. ඒත් ඔයාලට බලාගෙන මේක කරගෙන යන්න පුළුවන්. මම පොඩ්ඩක් මේක ටයිට් එකට තමයි ගොතන්නේ. මොකද මේ නූල හින්දා ඔයාලට මිල් කොටන් යාන් එක ගත්තොත් ඔයාලට ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. මොකද ඒක ටිකක් නීට් වැඩි. නමුත් දැන් මල් ළඟ මිල් කොටන් යාන් ඉවරයි. ඒ හින්දා තමයි මම ඔයාලට මේක පෙන්නන්න ඕනද මගේ ළඟ තියෙන වූල් එකකින් මම මේ ගොතන්න ගත්තේ. ඉතින් ඒකෙන් ටිකක් අමාරුයි නූල පැටලෙනවා. දැන් අපි පෙති දෙකක් ගොතාගෙන ඉවරයි. දැන් ඉතින් සම්පූර්ණම රවුම වටාම මල් පෙති ටික ගොතාගෙන යන්න. මේ තියෙන්නේ ඔන්න අපි අවසන් කරපු වට රවුම. ඔයාලට පේනවා ඇති දැන් මලක හැඩයක් ඇවිත් තියෙනවා. දැන් අපි ඉස්සරහාම දැන් මල් පෙත්තේ ඉස්සරහාම පේලිය තමයි ගොතන්න යන්නේ. ඔන්න ඔය විදිහට මල් පෙත්තේ ඉස්සරහාම අපි ස්ලිප් ස්ටිච් එකකින් ජොයින් කරගන්න ඕනේ. ඊට පස්සේ නැවතත් අර ස්ටෙප් එකමයි චේන් දෙකක් දැම්මා. එතෙන්ට ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා. නැවතත් චේන් එකක් දාලා ස්ලිප් ස්ටිච් එකකින් ජොයින් කරා. නැවතත් ඩබල් ක්‍රොෂේ එකක් ඊළඟ චේන් එකට ඊළඟ ලූප් එකට දැම්මා. ඊට පස්සේ චේන් දෙකක් ගොතලා ස්ලිප් ස්ටිච් එකකින් අවසන් කරා. ওই විදිහට තමයි මුළු රවුමම යන්නේ. ඔයාලට පුළුවන් රවුම් 3ක් දක්වා ගොතා ගන්න මල් පෙති ටික. මොකද නෙළුම් මලේ මල් පෙති ගොඩක් තියෙනවනේ. ඉතින් ඒ හැඩේ ගන්න නම් අපිට ඒ විදිහට අවශ්‍යයි. ඉතින් මල් පෙති රවුම් 3ක් වැඩි කියලා හිතනවා නම් ඔයාලට මල් පෙති රවුම් 2ක් ගොතා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. අපහැදිලි තැන් තියෙනවා නම් වෙනද වගේම කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා.
බලන්න දැන් මං ගිතුවාම දෙවෙනි රවුමේ පෙත්ත උඩින් තමයි ආවේ. ওই විදිහට අපි මෙන්න මේ විදිහට මුළු රවුම් වටාම ගොතාගෙන යන්න ඕනේ. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් මේ තමයි දෙවෙනි රවුම ගොතලි වුණාට පස්සේ එන්නේ. ඔන්න මං සයිඩ් එකටත් හරවලා පෙන්නුවා. ඔයාලට තවත් වැඩියෙන් පැහැදිලි වෙන්න. ඔන්න ඔය විදිහට බලන්න අපේ නෙළුම් මලේ හැඩය ඇවිත් නේද කියලා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් ඔතනින් නවත්තන්නත්. හැබැයි දැන් මම ගොතලා තියෙන මලේ රවුම් තුනම ගොතලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් තුන්වෙනි රවුමත් ගොතා ගන්න පුළුවන්. ඉතින් පෙති වැඩි වෙන තරමට ලස්සනයි. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත පරිදි වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මම මේ කියලා දුන්නු පාඩම. ඉතින් ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් කරලා අහන්න පුළුවන්. නෙළුම් කොලේ ගොතන විදිය මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. මම මේ වීඩියෝ එකට ඇඩ් කරේ නැහැ. මොකද වීඩියෝ එක තවත් දික් වෙන නිසා. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. මං එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි.